මම ෆගැන්ඩ ඔතනින් වාඩි වෙන්න. ඔයාගේ දවසේ අවසාන භාගය ගෙවන්න මාත් එක්ක එකතු වෙච්ච එක නම් ගොඩක් හොඳයි. පුමුද උණු කෝපි කෝප්පයක්. මම මේ පටන් ගන්න යන්නේ ඇඟිලි සලකුණු කියන අද්භූත අභිරහස් ඝාතන ගැන කතා කරන සත්‍ය සිදුවීම් මාලාවේ පළවෙනි වීඩියෝව. ලස්සන කෙටි කතා ඇසුරෙන් ගෙතුණු ෆගැන්ඩ ඔරිජිනල්ස් එකේ යන බාරොන් මාම කරන්නෙත් මමම තමයි. හැබැයි බාරොන් මාම සහ මේකේ ලොකු වෙනසක් තියෙනවා. මොකද මම කියන්නේ වෙච්ච සත්‍ය සිදුවීම් පමණයි මේකේ. එහෙනම් ඔයාගේ දවසේ හවස් වරුව ලස්සනට නිම වෙලා යනකොට දොරවල් හදින් අගුළු දාලා ලෑස්ති වෙන්න. මාත් එක්ක මේ අද්භූත ලෝකයේ පුංචි සවාරියක් යන්න. එහෙනම් ඔතනින් ඉඳ ගන්න. මේක හරිම නිදහසේ අහන්න ඕනි කතාවක්. අපි කතා කරන්නේ අභිරහස් මරණයක් ගැන. එතකොට අභිරහස විසඳන්න අපේ මනස පුළුවන් තරම් නිර්වෘල්ව තියෙන්න ඕනි. නැත්තම් මානසික ඒකාග්‍රතාවය අනිවාර්යයි. ලොස් ඇන්ජලිස් කියන්නේ මේ ලෝකේ නොනිදන නගරවලින් එකක්. මොකද පාන්දර 3ටත් කවුරු හරි කොහෙම හරි තැනක ඇහැරලා ඉන්නවා. සමහර වෙලාවට ටැක්සි ඩ්‍රයිවර්ලා නැත්තම් හෝටල් වල ක්ලාක්ලා CCTV එකක් දිහා බලාගෙන ඉන්නවා. එච්චරට අවදියෙන් ඉන්න නගරයක් තමයි ලොස් ඇන්ජලිස් කියන්නේ. ඔය අතරේ තමයි 2013 දී ඒ නගරේ තියෙන අති සුප්‍රකට හෝටල් කාමරයකදී තරුණ ළමෙක් අතුරුදහන් වෙන්නේ. කිසිම විදියක සලකුණක් තියන්නේ නැතුව. එයාගේ නම එලීසා ලෑම්. අපි අද එලීසාට එදා වෙච්ච දේ ගැන තමයි කතා කරන්න යන්නේ. මොකද ඊළඟට සිදුවෙච්ච දේවල් අන්තර්ජාලය ඉතාමත් නොවිසඳුණු අභිරහසක් බවට පත් කළා. දන්නවනේ සමහර දේවල් වලට උත්තර තියෙනවා මේ ලෝකේ. සමහර දේවල් වලට අදටත් උත්තර නැහැ. මේකේ භයානකකම වැඩි වෙන්නේ ඇය එකපාරටම නැති වෙලා යනවත් එක්ක. ඒ කියන්නේ මරණයක් නෙමෙයි, හොයා ගන්නවත් නැති වෙනවා එකපාරට. පටන් ගමු එහෙනම්. මේ එලීසා අතුරුදහන් වෙච්ච හෝටලේ ගැන මිනිස්සු ගොඩාක් දේ කිව්වා. සමහරු කිව්ව විදියට ඒ හෝටලේ සමහර බිත්තිවල තාමත් වේදනාව හිර වෙලා තියෙනවලු. මොකද අනන්ත අභිරහස් මිරීමැරුම් ඒ වගේ සිද්ධි වෙච්ච තැනක්. එහෙම තියෙද්දි තමයි එලීසා එතන තෝරගන්නේ. එයාගේ ගමනක එක්තරා නැවතුම් පොලක් විදියට. දන්නවනේ මේ වගේ පුංචි රටක් නෙමෙයි ඇමරිකාව කියන්නේ. ප්‍රාන්තිකින් තව ප්‍රාන්තයකට යන්න මෙයාලා තැන් වල නැවති තමයි යන්නේ. එච්චරට විශාලයි. අපි ඉතින් කොළඹ ඉඳලා යාපනයට යන්නත් කී තැනකින් නවත්තනවද? ඒක නිසා අන්න ඒ වගේ හේතුවකට එලීසා මේ හෝටලේ තෝරගත්තා එදා රෑ නවතින්න. දන්නවද? එදා රෑ එලීසා හෝටල් කාමරයේදීම අතුරුදහන් වුණා. මේ ගැන හොයන්න ගත්තේ කාමරයට ගිහින් දොර වහගත්ත එලීසා එකපාරට කිසිම සද්දයක් නැති වෙච්ච නිසා එළියටවත් ආවේ නැහැ. ඔව්, කිසිම සද්දයක් නැහැ. අඩුම ගානේ කාටවත් කෝල් එකක්වත් නැහැ. හරිම අද්භූත වුණා මේක. ඉතින් මෙහෙම සද්ද නැතුව හිටියාම ඉස්සෙල්ලාම කලබල වෙන්නේ ඒ හෝටලේ ඉන්න
මැනේජර්ස්ලා මෙයා චෙක් අවුට් ටයිම් එකේදී ඇයි එළියට ආවේ නැත්තේ කියලා. ඊට පස්සේ තමයි ගෙදර අය ඇයි එලීසගෙන් ෆෝන් කෝල් එකක්වත් නැත්තේ කියලා. කොහොම හරි මෙහෙම එලීසා වහගත්ත දොර ආයි ඇරපු නැති නිසා ඒ කාමරේ මේක ලොකුවට පත්තු වුණා. අපේ භාෂාවෙන් කියනවනම් හැමෝම මේක ගැන හොයන්න ගත්තා. හැමෝගෙම කසුකුසුවට ලක් වුණා මේක. පොලිසිය දැවැන්ත සර්ච් ඔපරේෂන් එකක් තියත් කරා. එලීසගේ මේ අතුරුදහන් වීමත් හේතු වුණා. එලීසගේ මේ අතුරුදහන් වීමට හේතුව හොයන්න. දන්නවද? ගෙදර ඇත් එයාගේ බලන් හිටිය යාළුවා මොකද එලීසට වුණේ කියලා. එකපාරට මිසින් අපි උනත් එළියට ගියාම ගෙදරින් පරක්කු වුණොත් කෝල් එකක් හරියනවා. අන්න ඒ වගේ මෙතනත් එලීස ගැන ප්‍රශ්න ගොඩක් මතුවුණා. හැමෝම ඇහුවා එයාට මොකද වුණේ කියලා. මෙච්චර මෙහෙම අතුරුදහන් වෙන තරම් අඩුම ගානේ පොඩි හරි සාක්ෂියක් ඉතුරු වෙන්න ඕනේ. හෝටල් අයිතිකාරයා ඒ වගේම කාර්ය මණ්ඩලයෙන් මේ හැමෝගෙම පොලිසිය දිගින් දිගට ප්‍රශ්න කළා. මොකක්ද එදා රෑ වුණේ කියලා. දවස් ගණන් සති ගණන් ගෙවුණා. තාමත් කිසිම උත්තරයක් නෑ එලීසට දා මොකද වුණේ කියලා. එලීසගේ කාමරෙත් සීල් තිබ්බා. කාටවත් ඒකේ තියෙන බඩු එළියට ගන්නවත් ඒකේ බඩු පරිහරණය කරන්නවත් බෑ. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නේ උඩු යටිකුරු කරන්න එලීස හිටිය කාමරේ තියෙන හරියේ රෙකෝඩ් වෙච්ච CCTV ෆුටේජ් එකක් පොලිසිය අතරපත් උනේ. දන්නවද? හැම CCTV එකම හෙව්වා. එලීසා එකටවත් අහුවෙලා නැහැ. ඒත් එයා කාමරේ ළඟ තියෙන විදුලි සෝපානයක් කිට්ටුව එයා ඉඳලා තියෙනවා. මේක ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි. මේ ප්‍රශ්නේ තව දරුණු කරා. ඒ CCTV එකේ විතරයි එලීෂාව කැප්චර් වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් එයා තව කොහේ ගියා නම් ඒවත් පේන්න තියෙන්නේ බෑ. ඒකයි CCTV ෆුටේජ් එකක් හොයාගන්න සති ගානක් පරක්කු උනේ. නෑ. මේක විතරයි එලීසා ඉන්නේ. ඒ ෆුටේජ් එකේ මොනවද තිබ්බේ කියලා දැනගන්න ඕනේ නේද? ඔව්. මටත් ඒක කියනකන් ඉවසෙල්ලක් නෑ. මං කියන්නම්. ඒකේ මොනවද තිබ්බේ කියලා. ඒත් ඔයාගේ තියෙන ඔය රස කෝපි කෝප්පේ බොන ගම නැත්තම් ඔය හීතල හුළඟක් වැදීගෙන සිගරට් එකක් පත්තු කරගෙන මේක අහන ගම දැන් මනෝපාරක් ගහන්න. එතකොට ඔයාටත් මේ ෆුටේජ් එක නිකම්ම පෙනෙයි මම කියන විදිහට. CCTV ෆුටේජ් එකේ තිබුණේ හදිසියෙන්ම වගේ එලීසා එයාගේ කාමරයට ඇවිල්ලා ඒකෙන්ම එළියට යනවා. මේ ලිෆ්ට් එක පැත්තට තමයි එලීසා ගිහින් තියෙන්නේ. ලිෆ්ට් එක නැත්තම් විදුලි සෝපානය. කොහොම හරි එලීසා එකට නැගලා තියෙනවා. එයා හරිම කලබලෙන් ඉඳලා තියෙන්නේ. ඒක එයා කීප සැරයක්ම එබිල බලනවලු. ඒ කියන්නේ එළියෙන් කවුරු හරි එනවද කියලා. ඒත් එක්කම යන්න තට්ටුවක් හිතාගන්න බැරුව එක එක අංක ඔබනවලු. පේනවා මේකෙන් එයා ලොකු කලබලයකින් ඉන්නේ කියලා. හරියට නිකන් කවුරු හරි එනවද බල ඒකට කලබල වෙලා වගේ. නැත්තම් කාගෙන් හරි හැංගෙනවවද්ද? ඒත් එක්කම හොඳටම පේනවා මේ ලිෆ්ට් එකේ දොරවල් වැහෙන්නෙත් නැහැ. සමහර විට එලීසාර බොත්තම් ඔබන වේගෙට ඒක පොඩ්ඩක් ක්‍රියා විරහිත වෙන්නේ නැති. ඒ දොරවලුත් ඇරිලම තියෙනවා. අපි ඒක මොකක් හරි කාර්මික දෝෂයක් කියලා හිත හදාගමුකෝ. කොහොම හරි හොඳට පේනවා එලීසා ඒක නිසා හුඟක් කලබල වෙනවා. මේ CCTV කැමරාවේ තියෙන්නේ ලිෆ්ට් එකෙන් එළියේ. ඒ හරිය වෙච්ච දේවල් විතරයි. ඒක නිසා
ලිෆ්ට් එක වැහිලා එකපාරට යන්න ගියාම ඒ ගියපු ලිෆ්ට් එකෙන් කිසිම ෆුටේජ් එකක් අපිට දැක ගන්න බැරි වෙනවා. හැබැයි ඒ ලිෆ්ට් එකේ එලීසා යනවත් එක්ක ඒ තමයි එලීසව අපිට අන්තිමට දැක ගන්න පුළුවන් වෙන එකම තැන. දන්නවද? මේ විදුලි සෝපාන එක්ක කරන සෙල්ලමක් තියෙනවා. අහලත් ඇතිනේ. ඒ බිල්ඩින් එකේ අනවශ්‍ය මිනිස්සුන්ට යන්න හොඳ නැති තට්ටු වලට අරන් යනවා මේ සෙල්ලමේ. ඔව්. ඒ වගේ දෙයක්වත් එලීසා කරනවද? මොකද එලීසා හිටිය තට්ටුවෙන් පස්සේ මේ සෝපානේ යන්නේ පහළ ලොබි එකට. හැබැයි එතෙන්ට ගිහින් දොර අරිනකොට එලීසා එළියට එනවා තියා ඇතුළේවත් හිටියේ නැහැ. පහළ ලොබියේ කැමරා රෙකෝඩින් එකේ තියෙන එච්චරයි. හරිම අද්භූතයි. කොහොමද කාගේවත් ඇස් වහලා එලීසා මේ වැඩේ කරේ? අනික කාට බයද එලීසා හිටියේ? මේක ප්‍රසිද්ධ වෙන්න ගත්තා. එලීසාගේ අතුරුදහන් වීම මරණයක්ද? මොකද්ද කියන්නවත් තාම කිසිම සාක්ෂියක් නැති තරම්. මොකද එයා නෑ හොයාගන්න. සරලව කිව්වොත් කොහෙවත් නෑ. කාලය යනවා. මේ හෝටලේට තියෙන බිස්නස් එකෙන් ටික අඩු වෙනවා. මිනිස්සු වැඩිය කැමැත්තක් නෑ එන්න. මෙයාලා එක දිගට ඔෆර්ස් අර එහෙම දානවා. මෙහෙම આવොත් මෙහෙම අඩු කරනවා. කපල් එකක් આવොත් මේ ගාන අඩු කරනවා. ඔය වගේ. කොහොම හරි කරලා මෙයාලා ෂේප් එකේ කස්ටමර්ස්ලා ටිකක් අරන් යනවා. දන්නවද යාළුවා? දැන් තමයි හොඳම දේ වෙන්නේ. මිනිස්සුන්ගේ මාර විදියට කම්ප්ලේන් එන්න ගන්නවා හෝටලේට. ඒ කම්ප්ලේන් එක තමයි මේක කිසිම පිරිසිදුකමක් නැහැ කියලා. කෑම ගඳයිලු. බොන වතුර හැමත් ගඳයිලු. මේකත් එක්ක හෝටල් කාර්ය මණ්ඩලය තීරණය කරනවා මුළු හෝටල් සීමාවම හෝදලා සුද්ධ කරන්න. කණ්ඩායමක්ම මේ බිල්ඩින් එකේ රූෆ්ටොප් එකට යනවා. සහ ඉතුරු කණ්ඩායම් සියල්ල වෙන් වී බෙදී යනවා. රූෆ්ටොප් එකට මේ මුළු නගරෙම අපූර්වට පේනවා. මෙයාලා බොහොම අසීරුවෙන් තමයි උඩට යන්නේ. මොකද හරියට යන්න හදලා තිබෙන්නේ නැහැ. දිරලා ගිහිල්ලා කඩන් වැටිලා. මෙයාලා සල්ලි තිබ්බට මේව ගැන කිසිම දෙයක් හොයලා නැහැ. කොටින්ම කිව්වොත් මේ බිල්ඩිමේ ගෙස්ලා ඉන්න කාමර ටික විතරයි හොඳට තියෙන්නේ. ඉතුරු කිසි දෙයක් එච්චර හොඳට නැහැ. ඔහොම එද්දි තමයි ඉබේම එක වැඩ කරන ළමයෙක්ට උඩ සුද්ධ කරද්දී එලීසගේ මලසිරුර හම්බෙන්නේ. වතුර ටැංකියක තිබිලා. ඒ වෙද්දී මුළු ශරීරෙම වගේ දිය වෙලා ගිහින්. මේ සිද්ධිය ප්‍රශ්න ගොඩක් මතු කරනවා. මේකට වෙනම අන්තර්ජාලයේ හැදෙනවා සංවාද. මෙහෙම වෙන්නේ නැති, මෙහෙම වෙන්නේ නැති කියලා. ඝාතකයෙක් ගැනත් මිනිස්සු කියනවා. ඒත් මට ආපු ප්‍රශ්න තමයි කොහොමද ලිෆ්ට් එකට නැගපු එලීසා උඩ තට්ටුවට යන්නේ? හේතුව ලිෆ්ට් එක යන්නේ පහළටනේ. පහළ ලොබියට. කොහොමද එලීසාව උඩ තට්ටුවෙන් මතුවෙන්නේ? අපි ලංකාව නියෝජනය කරලා මේ වීඩියෝ පහලින් ඔයාලට හිතුණ දේ දාගෙන යමු. මොකද අදටත් නොවිසඳුණු එලීසාගේ මරණයට හේතුව අපිට හොයාගන්න පුළුවන් වෙයි. එලීසා මොන වගේ දෙයකටද එදා රෑ මූණ දුන්නේ කියලා ඔයාලා කියන්න බලන්න. ඔයා මේක බලන එක හරිම ස්පෙෂල් දෙයක්. ඔයා දන්නේ නෑ you are already part of this journey. මේක නිකන් වීඩියෝ එකක් නෙවෙයි. මේක
අඳුරු කුතුහලයෙන් පිරුණු රියල් එක්ස්පීරියන්ස් එකක්. සබස්ක්‍රයිබ් කරන්න නෙක්ස්ට් එපිසෝඩ් එකෙන් හම්බෙමු.